විශේෂයෙන්ම ගෑනු ළමයිට කියන්නේ ගෑනු ළමයිගේ ජීවිතයක් විනාශ වෙනවා කියන්නේ කාලකන්ණි වෙනවා කියන්නේ එක විනාඩි 10ක් ඇති. එතනින් පස්සේ ජීවිතේ කවදාවත් ඒ ආත්මගරුත්වය කියන එක ගෑනු ළමයෙක්ට හම්බ වෙන්නේ නැහැ. ඉගෙන ගන්න බෑ නම් සද්ද නැතුව ඉන්න. හැබැයි හොඳ චරිතවත් කෙල්ලක් වෙන්න. නැත්තම් ඕක බලපාන්නේ ඔයා ලොකු වුණාන් පස්සේ. කසාදයක් බඳින්න ගියාගෙන් පස්සේ දැන් මේ රටේ සමාජයේ තියෙන දේ තමයි බඳින්න ගියාට පස්සේ අහන්නේ මෙයා කලින් බැඳලාද කියලා කොල්ලන්ට අවුලන්නේ. මේ සමාජයේ තියෙන අවුලක් ඒක ගෑනු ළමයි පල්ලහැට දාපු එක. හැබැයි සමාජයේ තියෙන එහෙමනේ ඒක මට ඔයාට වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ගෑනු ළමයා කලින් යාළු වෙලා ඉන්නවද කියලා අහනවා කොල්ලගේ අම්මා. එහෙම යාළු වෙලා ඉන්නවා නම් ඒ සම්බන්ධයට කැමති නැහැ. එහෙම සිද්ධියක් තියෙනවා. ගෑනු ළමයි කට්ටිය හොඳට කල්පනාවෙන් ජීවත් වෙන්න මිනිස්සු බලාගෙන ඉන්නෙම තව මිනිස්සෙක්ට ජීවිතේ හරියනවට නෙමෙයි වරදිනවට. ගෑනු ළමයි විශේෂයෙන් බලගේ ඔය තියෙන ආත්මගරුත්වය නම් නැති කරගන්න එපා. ඒ චරිතේ නැති කරගන්න එපා. ඉගෙන ගත්තේ නැතත් කමන්නේ. දොස්තරලා වෙන්න ඕනේ නැහැ. ඉංජිනේරුවෝ වෙන්න ඕනේ නැහැ. හොඳ ගුණගරුක ළමයෙක් වෙන්න, පොළොවේ පය ගහලා ඉන්න නිහතමානී ළමයෙක් වෙන්න. මුළු ලෝකයක් ආදරය කරයි. මුළු රටක් ආදරය කරයි. මුළු පවුලක් ආදරය කරයි.